හරි. අ, එතකොට මේ ගාන මම අර උඩින් පේන රූප සටහනක් යන්ද එක අපිට ලේසි. මෙන්න මේ විදිහට තමා තියෙන්නේ මේක. හරිද? එතකොට මේකේ කියන්නේ මෙන්න මේ පොඩි රෝදේ මොකක් හරි පැත්තකට කැරකෙනවනේ, කැරකෙන පැත්ත දීලා නැහැ. මොකක් හරි පැත්තකට භ්‍රමණය වෙන්න ගන්නවා මේ ඔමේගා කියලා කෝණික ප්‍රවේගයකින්. මම ඕක මෙහෙම මාක් කරන්න. ඔය පැත්තට යනවා කියලා ගන්න. හරිද? එතකොට දැන් තේරුම් ගන්න ඕකේ ආරම්භයේ හිටියේ නිශ්චලවනේ ඔය රෝද දෙකම. ඒ කියන්නේ ආරම්භක කෝණික ගම්‍යතාව බිඳුවයි. හරිද? දැන් එහෙනම් ඕනම වෙලාවක කෝණික ගම්‍යතා සංස්ථිති නියමය අනුව ඕනම වෙලාවක ඔය පද්ධතියේ සමයේ සමස්ත කෝණික ගම්‍යතාව ශුන්‍ය වෙන්න බෑ. එහෙනම් දැන් ඔය පොඩි රෝදේ වාමාවර්තව මම මාක් කරා ඔමේගා කියලා කෝණික ප්‍රවේගයකින් මේ කැරකෙන්න ගන්නවා කියලා. එතකොට එහෙනම් කෝණික ගම්‍යතාවක් එනවනේ. එහෙනම් ඕක කැන්සල් වෙන්න මේ ලොකු රෝදෙට දක්ෂිනාවර්ත භ්‍රමණය වෙන්න වෙනවා නේද? මොකද ඕක වමට දකුණට ධන ඍණ ඇවිල්ලා කැපිලා යන්න අරුව දකුණටම තමයි යන්නේ. වැඩේ තේරෙනවද? ඒතර මුලින්ම ඔන්න ඕක තේරුම් ගන්න අරුව දකුණට කැරකෙන්න ඕන. ඔමේගා ඩෑෂ් කියලා මම මාක් කරා. ඕක තමයි හොයන්න ඕන. අර n එකක් හොයන්න තියෙන ඔන්න ඕකෙන්. ඕක සම්බන්ධ ඔමේගා ඩෑෂ් සම්බන්ධව තමයි හොයන්න තියෙන්නේ. හරි ඉතින් නේද? අපි එහෙනම් මෙන්න මේ විශාල රෝදයේ අක්ෂ දණ්ඩ වටා මම ඔය කොටුවක් ඇන්දේ. ඔන්න ඔය ලක්ෂය වටා පද්ධතියේ මේ කෝණික ගාම්‍යතා සංස්ථිතිය දාමු. කෝණික ගම්‍යතා සංස්ථිති නියමය. හරි. එතකොට දැන් මේකේ වස්තු කීයක් කැරගෙනවද? ඔන්න ඊළඟට තේරුම් ගන්න ඕන දේ. මොකක්ද? මෙන්න මේ ලොකු රෝද දකුණට කැරකෙනවා. එයාගෙන් කෝණික ගම්‍යතාවක් එනවා. මේ පොඩි රෝදේ වමට කැරකෙන නිසා එතනින් කෝණික ගම්‍යතාවක් එනවා. තව ඔයගලන්ට මෙහෙම දෙයක්ත් තේරෙනවද? ඔය ලොකු රෝදේ මම අර පොඩි රෝදේ අඳින්න නැතුව පොඩි රෝදේ මම මෙහෙම අඳින්නද? පොඩි රෝදේ මම මෙන්න මෙහෙම මේ චූටි රවුමක් කියලා ගත්තොත් මේ දෙන්නගේ මිස්කන්ධේ මම මේ පොඩි රෝදේ මෙන්න මෙහෙම රවුමක් කියලා ගත්තොත් හරිද? දැන් ඔය රවුමත් දැන් මම ලොකු රෝදේ කැරකෙනවා කියලා ගත්තේ ඔමේගා ඩෑෂ් කියන්නේ. එහෙනම් ඔය ඩොට් එක මෙයත් ඔමේගා ඩෑෂ්කින් කැරකෙනවා නේද? තේරුම් ගන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ පොඩි රෝදේ වමට කැරකෙන ගමන් මේ ලොකු එක්කෙනා එක්ක දකුණටත් කැරගෙනවා නේද? තේරුණාද? අර නිකන් අර සූර්යයා වටා පෘථුවිය භ්‍රමණය වෙන්නේ. ඒ කියන්නේ පෘථුවිය තමන් වටේත් කැරකෙන ගමන් සූර්යයා වටේත් යනවානේ. අර ඒ වගේ සිද්ධියක් මෙතන වෙනවා කියලා තේරෙනවද? ලොකු එක්කෙනා මෙහෙම මේ කෙනා තමන් වටේත් මෙන්න මෙහෙම කැරකි කැරකි මේ ලොකු රෝදේ වටේටත් යනවා කියලා තේරෙනවා. එහෙනම් ඒ සිද්ධියටත් කෝණික ගම්‍යතාව එනවා. ඒ කියන්නේ කෝණික ගම්‍යතාව එන තැන් තුනක් තියෙනවා. පැහැදිලිද? ඉස්සෙල්ලම අපි එහෙනම් මෙන්න මේ වෙලාවේ පොඩි එකට ලියමු. මොකද්ද මෙන්න මේ රෝදේ දකුණු මේ වමට කැරකෙනවනේ. නේ? එතකොට අපි මෙහෙම ගමු. වමට ධන කියලා අරගෙන ලිව්වොත් එන්නේ මොකක්ද? භාගයයි m r වර්ගය නේ. මම අර පොඩි රෝදෙට ලියන්නේ. ඔය ලිව්වේ i වතාවක් ඔමේගා. පැහැදිලි? ඊළඟට මම ලොකු රෝදෙට ලියන්න. ලොකු රෝදේ දකුණට කැරගෙන නිසා ඍණ එයාගෙත් භාගයයි m/r මෙයා ඔමේගා ඩෑෂ්. පැහැදිලි? ඊට පස්සේ අර පොඩි රෝදෙත් ලොකු එක්කෙනාගේ වටේ කැරකෙනවනේ. ඒකට මම ලියන්නම් ඒ වගේ සිද්ධියකට අපි දාන්නේ mr වර්ගයනේ i වතාවක් ඔමේගා ඩෑෂ්. ඕක බිඳුව වෙන්න ඕන.
ඔන්න ප්‍රකාශනය තේරුණාද ඔය ලිව්වේ මේ අයිඔමේග ලිව්වේ මමර අයියෙක් ඉතින් එකපාර ලිව බාගේ මාර වර්ගය සහ මෙන්න මේ සිද්ධියට අදාළව එම්මාර වර්ගය ඊටවසිතියෝක විසඳමු එම්මාර් වර්ගය කැපෙනවා මුළු සමීකරනෙම එම්මාර් වර්ගේ කැප්පුන හම මෙතන්න පලවෙනි පදෙන් ඉතුර නොමේග වෙදීමටක් දෙවනි එක්කෙනගෙන් මේක තුන්වෙනි එක්කෙනගේ මේක විතර ඉතුරු වෙන්න එහෙමනේ එස්සෝක සුළු කරන්න තින් ඔමේග ඩෑශනා මේක දොල්හයිනේ ඔන්න ඔමේක ඩැශ්ෙව්ව ගාන කියනවා ඔන්න ඕක මෙන්න මෙහෙමලු ඔමේක බෙදීම එන් කියල ඉතින් එන් කියද මෙන්න 12යි තේරුණාද ඔන්න ඉදිහට තමයි උත්තරේ ගන්න එන් සමානයි 12යි